ආයිබෝවන්. අද අපි මේ පැහැදිලි කිරීමෙන් කතා කරන්න යන්නේ ලංකාවේ බැංකු ශාස්ත්‍රණයට එන්න හීන දකින අයට ලැබිලා තියෙන නියම chance එකක් ගැනයි. ඒ තමයි 2026 වසර සඳහා Nations Trust බැංකුවේ එහෙම නැත්නම් NTB එකේ බැංකින් ට්‍රේනි බඳවා ගැනීමේ වැඩසටහන. අතරම මේක හුදෙක් සාමාන්‍ය රස්සාවක් විතරක්ම නෙවෙයි. ඔයාලගේ වෘත්තීය ගමනට ලබා ගන්න පුළුවන් සුපිරිම ආරම්භයක් කියලා මට බය නැතුව කියන්න පුළුවන්. මුලින්ම මෙන්න මේ ප්‍රශ්න දෙක ඔයාලාගෙන්ම අහලා බලන්න. ඔයාලගේ වයස අවුරුදු 23ට අඩුද? ඒ වගේම බැංකු ශාස්ත්‍රයේ ස්ථිර රස්සාවක් කරන්නද බලාපොරොත්තුව තියෙන්නේ? මේ ප්‍රශ්න දෙකටම ඔයාලගේ උත්තරේ ඔව් නම් කිසිම හේතුවක් නිසාවත් මේ අවස්ථාව මඟ හැරගන්න එපා. මොකද තමන්ගේ අනාගතයට හොඳ අත්තිවාරයක් දාගන්න මේක කදිම අවස්ථාවක්. හරි. අපි මේ ගැන ටිකක් ගැඹුරින් බලමු. එයි මේ අවස්ථාව මෙච්චර විශේෂ වෙන්නේ. සරලයි මේ තනතුරේ තියෙන ලොකුම වාසිය තමයි මේ ට්‍රේනින් එකෙන් පස්සේ ලැබෙන ස්ථිර රැකියාව අවස්ථාව. ඒ කියන්නේ මූලික පුහුණුව සාර්ථකව ඉවර කළාට පස්සේ Nations Trust බැංකුවේ ලංකාව පුරාම තියෙන ශාඛා ජාලය ඇතුලේ ඔයාලව ස්ථිර සේවයට බඳවා ගන්නවා. ඉතින් මේක ටික කාලයකට තියෙන පුහුණුවක් විතරක් නෙවෙයි දිගු කාලීන රැකියා සුරක්ෂිතතාවයක් දෙන නියම වැඩසටහනක්. දැන් බලමු මේකට ඉල්ලන්න තියෙන ඕනේ සුදුසුකම් මොනවද කියලා. සාමාන්‍ය පෙළ විභාගයෙන් එකම පාරෙන් විෂයන් 6ක් අනිවාර්යයෙන්ම පාස් වෙන්න ඕනේ. හැබැයි මෙන්න මෙතන තමයි ගොඩක් අයට වරදින්නේ. ගණිතය සහ ඉංග්‍රීසි කියන විෂයන් දෙකට අනිවාර්යයෙන්ම ක්‍රෙඩිට් එහෙමත් නැත්නම් සම්මාන සාමර්ථ්‍යයක් තියෙන්නම ඕනේ. සාමාන්‍ය පාස් එකක් මදි. හොඳේ. ඒ වගේම උසස් පෙළ විභාගයෙන් එකම පාරෙන් ප්‍රධාන විෂයන් තුනම පාස් වෙලා තියෙන්නත් ඕනේ. මතක තියාගන්න සාමාන්‍ය පොදු පරීක්ෂණය මේකට ආධාර වෙන්නේ නැහැ. දැන් සහතික විතරක් තිබිලත් මදිනේ. අයදුම්පත් බාර ගන්න අන්තිම දවස වෙනකොට වයස අවුරුදු 23ට අඩු වෙන්න ඕනේ. ඒක අනිවාර්යයි. අනිත් එක බැංකුවක් කිව්වම පාරිභෝගිකයන් එක්ක නිතරම කතා බහ කරන්න ගනුදෙනු කරන්න වෙනවනේ. අන්න ඒ නිසා ඔයාලට හොඳ පෞරුෂයක්, සුපිරි sannivedana හැකියාවක්, වගේම කණ්ඩායමක් විදිහට වැඩ කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. ඇත්තම කිව්වොත් කස්ටමර් සර්විස් එකට තියෙන කැමැත්ත තමයි මේ රස්සාවේදී ඔයාව ඉස්සරහටම ගෙනියන්නේ. ඔයාලා හිතනවා ඇති මේකෙන් අපිට ලැබෙන වාසි මොනවද කියලා නේද? මේක අධියර දෙකකින් බලන්න පුළුවන්. පුහුණු කාලය ඇතුළත වුණත් ඔයාලට නියම මාසික දීමනාවක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි ලංකාවේ නවීනතම බැංකු සංස්කෘතියක් ඇතුලේ ජාත්‍යන්තර මට්ටමේ ට්‍රේනින් එකකුත් හම්බ වෙනවා. හැබැයි ස්ථිර කාර්ය මණ්ඩලයට ගියාට පස්සේ වව් ඒක වෙනමම ලෙවල් එකක්. වෛද්‍ය රක්ෂණ ප්‍රසාද දීමනා, ණය පහසුකම් වගේ පූර්ණ බැංකු වරප්‍රසාද ඔක්කොම ලැබෙනවා. ඒ කියන්නේ මේක නිකම්ම ට්‍රේනින් එකක් නෙවෙයි, ජීවිතේම ගොඩදා ගන්න පුරුවම් සුරක්ෂිත ගමනක්. රැකියාවට අයදුම් කරන විදිහ දැනගන්න කලින් ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණක් තමයි මෙවැනි රැකියා සඳහා අයදුම් කිරීමේදී ඔබ සතුව අනිවාර්යයෙන්ම ඔබේ යාවත්කාලීන තොරතුරු නිවැරදිව ඇතුළත් කර සකසාගත් CV එකක් සතු විය යුතු බව. ඉතින් තාමත් ඔබ සතු එවැනි CV එකක් නැත්නම් දැම්ම ඔබට පුළුවන් ලංකාවේ අඩුම මිල ගණන් යටතේ අඩුම කාලයකින් ඔබටම ගැළපෙන දෙස් විදෙස් පිළිගන්නා නියමිත වෘත්තීය මට්ටමේ CV එකක් අපි ලවා නිර්මාණය කරගන්න. එවැනි CV එකක් ඔබට අවශ්‍ය නම් දැන්ම තිරේ දිස්වන අපේ 0.78 319 85 කියන අංකයට අදම WhatsApp පණිවිඩයක් එවන්න. හරි එහෙනම් අපි දැන් බලමු ඔබ කොහොමද මේ රැකියාවට අදාළ අයදුම් පත්‍රය හා අනිකුත් විස්තර ලබාගෙන නිවැරදිව රැකියාවට අයදුම් කරන්න කියලා. මුලින්ම ඔබට කරන්න තියෙන්නේ www.rakia.online අපේ වෙබ් අඩවියට පිවිසෙන එක. මේ සඳහා ඔබට අවශ්‍ය නම් මේ පහළ වීඩියෝ එකේ අපි ලබා දී තියෙන ලින්ක් එක උනත් භාවිතා කරලා වෙබ් අඩවියට ලේසියෙන්ම පිවිසෙන්න පුළුවන්. ඉන්පසු මෙතන Find Jobs බටන් එක ක්ලික් කරන්න. දැන් ඔබට මෙතනින් අවශ්‍ය රැකියා වර්ගය තෝරා ගන්න පුළුවන්. ඉන්පසු ඔබට කරන්න තියෙන්නේ මෙතනට ඔබ එදිනෙදා සාමාන්‍ය ඇමතුම් සඳහා පාවිච්චි කරන ඔබේ ඩයලොග්, මොබිටෙල් හෝ හච් දුරකථන අංකයක් ඇතුළත් කරන එක. ඉන්පසු ඔබේ දුරකථනයට අපි එවන කෝඩ් එක මෙතනට ඇතුළත් කරලා ඔබට බොහොම පහසුවෙන් අපේ වෙබ් අඩවිය ලියාපදිංචි වෙන්න පුළුවන්. ඉන්පසු ඔබට අවශ්‍ය රැකියා අවස්ථාව තෝරාගෙන ඊට අදාළ අයදුම්පත හා විස්තර ඔබට බොහොම පහසුවෙන් ලබා ගන්න පුළුවන්. මේ සඳහා ඔබේ ජංගම දුරකථනය හෝ ඕනෑම පරිගණකයක් යොදා ගන්න පුළුවන්. එක්වරක් වෙබ් අඩවිය තුල ලියාපදිංචි වීමෙන් පස්සේ වෙබ් අඩවියේ ඇති සියලු රැකියා සඳහා වුවත් දිනපතාම අයදුම් කිරීමේ හැකියාව ඔබට ලැබෙනවා. ඉතින් මේ අයුරෙන් ඊටමත්ම පහසුවෙන් ඔබට මේ රැකියාව සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතිනවා. ඒ වගේම මෙන්න තවත් නියම chance එකක්. රැකියාවක් හොයන අයට දවස ගානේ එන අලුත්ම job vacancies ගැන දැනගන්න පුළුවන් WhatsApp group එකක් තියෙනවා. මේ group එකට join වෙන්න එක ඔයාලට ගොඩක්ම ප්‍රයෝජනවත් වෙයි.
මොකද මේ වගේ වටිනා අවස්ථා ආපු ගමන්ම දැනගන්නත් මේ තරගකාරී රැකියා වෙළඳපොළ ඇතුලේ හැමෝටම වඩා ඉස්සරහින් ඉන්නත් ඒක ලොකු උදව්වක් වෙනවා. අන්තිමට මේ දිනය නම් අමතක කරන්නම එපා. මේ 18. ඔව් අයදුම්පත් බාර ගන්න අවසාන දිනය වෙන්නේ 2026 මේ 18 වෙනිදා. හැබැයි එදා වෙනකම් බලන් ඉන්න එපා. බැංකු ශාස්ත්‍රයේ ස්ථිර අනාගතයක් හදාගන්න ලැබිලා තියෙන මේ chance එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. සුදුසුකම් තියෙනව නම් පමා වෙන්නේ නැතුව අදම ඇප්ලයි කරන්න. තමන්ගේ අනාගතය අදම සුරක්ෂිත කරගන්න මේක නියම අවස්ථාවක් නේද? එහෙනම් තවත් මේ වගේම වැදගත් පැහැදිලි කිරීමකින් අපි ආයෙත් හමු වෙමු.